කොරියාව තුළ විවාහක විදේශ කාන්තාවන් හා විදේශ ශ්‍රමික ජනතාව වැඩිවීමත් සමග මේ දිනවල විදේශිකයන් මගතොටේදී මුණ ගැසීම තවදුරටත් අසාමාන්‍ය සිදුවීම නොවේ. 2007 වසරේ සිට බහුසංස්කෘතික පවුල් සඳහා සෞඛ්‍ය සුබසාධන හා පවුල් අමාත්‍යාංශය මගින් ගෙයින් ගෙට යමින් පවත්වන අධ්‍යාපනික පුහුණුව මෙවර විශේෂිත උපදේශකයන් බහුසංස්කෘතික පවුල්වල නිවාස කරා යැවීමේ හා පාරිභෝගික සේවා සපයමින් සිදු කර දීමට බලාපොරොත්තු වේ. මෙම වසරේ ජනවාරි 25 වන දිනෙන් ආරම්භ කොන්කුක් විශ්වවිද්‍යාලයේදී දින 5ක් පුරා මෙම පුහුණුව ලබා දෙන ලදී. බහුසංස්කෘතික පවුල් කළමනාකරණය බහුසංස්කෘතික පවුල් සඳහා වන නීති හා බහුසංස්කෘතික පවුල් විසින් අවධානය යොමු කළ යුතු වැදගත් තොරතුරු වැනි විෂයන් මෙම පුහුණුවට අදාළ විය. මෙම අනාගත උපදේශකයන් ලෙස තෝරා ගන්නා ලද්දේ විවාහක විදේශ කාන්තාවන් විසින් මුහුණ දෙන යථාර්ථවාදී ප්‍රශ්න පිළිබඳව තේරුම් ගනිමින් ඉතා අධිෂ්ඨානශීලීව ක්‍රියා කළ අයයි. භාෂා ප්‍රශ්න නිසා තමයි හුඟක්ම ප්‍රශ්න ඇති වෙන්නේ. කොරියානු භාෂාව ඉගෙන ගැනීම විශේෂයෙන් විදේශික විවාහක කාන්තාවන්ට වැදගත් වන්නේ තමන්ගේ දරුවන්ටත් කියලා දෙන්න ඕන වෙන නිසා. අපි හිතනවා මේ උපදේශකවරු මේ විදේශීය විවාහක කාන්තාවන්ට කොරියාවේ ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගොඩනගා ගන්න උන්ට උදව් කරાવી කියලා. වර්තමානයේ කොරියාව තුල විදේශීය විවාහක කාන්තාවන් සඳහා විවිධ නීති හා ව්‍යාප්ති තිබුණත් කොරියාව තුල සංක්‍රමණික ලෙස ජීවත් වීම පහසු වෙන්නේ නැහැ. ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන විදේශික විවාහක කාන්තාවන් හා ඔවුන්ගේ දරුවන් මෙම් පනත් තරහා වාසි ලබා ගැනීම ඉතා දුර්ලභ වෙනවා. මෙම නිවාස කරා යමින් අධ්‍යාපනය ලබා දීමේ වැඩසටහනෙන් වාසි ලබන්නේ විදේශික විවාහක කාන්තාවන් පමණක් නොවේ. විවිධ පරිසරයන් යටතේ ජීවත් වන සමකාලීන දරුවන් හටත් මේ ඉතාම වැදගත් වෙනවා. භාෂා sannivedana අපහසුතා හින්දා විදේශිකයන්ට ගොඩාක් ප්‍රශ්න ඇති වෙනවා. කොරියාවට ආව ගමන් දරුවන් ලැබෙනකොට ඒ අය උස්මහත් කරනකොට ගොඩාක් ප්‍රශ්න ඇති වෙනවා. ඒ වගේම කොරියානු වැඩිහිටිය අයගේ ඇති බලාපොරොත්තු වලටත් අදහස් වලටත් හැඩ ගැහෙන්නත් හරිම අපහසුයි. මට ඕන පවුල් වලින් මා බලාපොරොත්තු වන විදිහේ උපදේශකයෙක් වෙන්න. පෙබරවාරි මාස 8 වෙනිදා සිට කොරියාව පුරා බහුසංස්කෘතික පවුල් සහාය මධ්‍යස්ථාන 159ක් කරහා කොරියානු භාෂා අධ්‍යාපනය ලබා දීම, ළමා සුරකම් උපදෙස් ලබා දීම සඳහා අනාගත උපදේශකයන් 700ක් මුදා හරින්න බලාපොරොත්තු වෙනවා. නිවාස කරා යමින් අධ්‍යාපනය ලබා දීමේ සේවාව සඳහා අයදුම් කිරීම දේශීය පුරා පැතිර පවත්නා ඕනෑම බහුසංස්කෘතික පවුල් සහාය මධ්‍යස්ථාන ප්‍රාදේශීය ස්වයං පාලන කාර්යාල හරහා හෝ උපදේශකයන්ට තමා විසින් අවශ්‍යතාවය ඇති බහුසංස්කෘතික පවුල් හඳුනා ගන්න පුළුවන්. අප බලාපොරොත්තු වන්නේ මෙම වැඩසටහන් හරහා විදේශික විවාහක කාන්තාවන් හට මෙරටෙහි ස්ථාවරභාවය ඇති කිරීම හා කොරියාව තුල සාමාන්‍ය ලෙස ජීවත් වීමේ හැකියාව ඇති වේවා යන්න බලාපොරොත්තුවයි. තවද ඔවුන්ගේ දරුවන් මෙම අධ්‍යාපනය තුලින් වාසි ලැබීම හා නිරෝගීව ගොඩනැගේවා යන්න අනෙත් බලාපොරොත්තුවයි.